හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් හොඳින් පරිස්සමට ඇති කියලා හිතනවා. හැමෝටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තමයි මම මගේ ගෙදරින් පිට වෙනම පවුලක් විදිහට සමරන පළවෙනි අවුරුද්ද. ඉතින් ඇත්තටම අපිට ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නෑ මේ අවුරුද්ද සමරන්න. මොකද ඒකට හේතුවක් තමයි අපි ලංකාවේ ඉන්න නෙවෙයි හිතන් හිටියේ මේ අවුරුද්දට. ඒත් අපේ වැඩේ පොඩ්ඩක් ඩිලේ වෙච්ච නිසා හදිසියෙම මම හිතුවා මට පුළුවන් විදිහට මම අපි දෙන්නගේ අවුරුද්ද සමරනවා කියලා. ඉතින් මම ඔය YouTube එකෙන් බලාගෙන කැවිලි ටිකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒකට ඕන කරන දේවල් තමයි ඔය ලෑස්ති කරගන්නේ. මට මේ වැඩේට සපෝට් එක දුන්න කෙනා තව ටිකකින් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් වෙයි. එයා ලොකු සපෝට් එකක් මට දුන්නා. ඇත්තටම එයාත් ගොඩාක් සතුටින් මේ දේවල් හදන දිහා බලාගෙන හිටියා. මට උදව් කරා. ඉතින් ඔන්න ඔය ඉන්නේ මගේ හස්බන්ඩ්. එයා තමයි මට මේ වැඩ ටිකට සපෝට් එක දුන්නේ. එයා හරි ආසයි මේ වගේ අපි දෙන්න එකතු වෙලා සතුටින් දේවල් කරනවට. මමත් එහෙමයි. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා කොකිස් ටිකක් ඊට පස්සේ මම කිරි ටොපි එකක් හැදුවා. ඊට පස්සේ වැලි තලප ටිකක් පොඩ තමයි ඉතින් අපි දෙන්න හදාගත්තේ. මොකද අපි දෙන්න විතරනේ ඉන්නේ. ඊටම ගම්වල වගේ නෙවෙයි. මේ කොළඹ ඉතින් එහෙම අර නෑදෑයෝ එනවා, නේබර්ස්ලා එනවා එහෙම කියලා දෙයක් නෑනේ. ඉතින් අපි දෙන්න විතරයි. ඉතින් අපි දෙන්නට ලස්සනට අපේ මේ කෑම මේසේ කියන්නේ අලුත් අවුරුදු මේසය හදාගන්න ඕන කරන දේවල් ටික තමයි මම පොඩ හදාගත්තේ. ඊට පස්සේ මට ඕන කරා අලුත් අවුරුදු මේසෙට මට තියන්න. මොකද මං අලුතෙන් මැරි කරපු කෙනෙක් නේ. ගොඩාක් දේවල් මං තාම අරගෙන නෑ. ඉතින් ඒකට තියන්න ඕන කරන දේවල් ටිකක් ගන්න ඕනකම තිබ්බා. ඉතින් මට මෙන්න මේ වගේ පහනක් තිබ්බේ නෑ. ඉතින් මං මෙයාත් එක්ක කොළඹ වටේම ඇවිදලා අවසානයේ කෝවිලක් ළඟ කඩේකට ගිහිල්ලා ඔන්න පහන ගත්තා. ඊට පස්සේ TFS එකට ගියා. මට කියන්නේ කිරිබත් තියන්න, කැවිලි තියන්න, ප්ලේට් ටිකක් ගන්න ඕන වෙලා. ඊට පස්සේ මං එන්නේ ප්ලේට් ටික ගත්තා. ඔන්න ඔය වීඩියෝ එකේ තියෙන ඒ ටික තමයි. ඉතින් ඔය මම ඔය කියන දේ ටිකක් සමරි එකක් කියන්නම්. ඇත්තම කිව්වොත් ඔය හැම දෙයක්ම රුපියල් 500ට අඩුවෙන් තමයි මං ගත්තේ. මම දන්නේ නෑ එහෙම බඩුවල ක්වොලිටි යනම්මනම් එහෙම කියන්න. ඒ වුණාට මට නම් ඒ වගේ අර ලුක් එක, ඒ කියන්නේ ෆිනිෂ් එක ඒවා හොඳට තිබ්බා. ඒ නිසා ඉතින් රුපියල් 500කට අද කාලේ අපිට මොනවද ගන්න පුළුවන් නේද? රුපියල් 340 ඉඳලා ඔතන දේවල් තියෙනවා. ඇත්තටම බලන්න මට නම් මාර ලස්සනයි ඒ ටික. ඉතින් මම ඒ ටික ගත්තා. මේ ප්ලේට් එහෙම 6ක් ගත්තා. ඉතින් ඒ ටික අරගෙන ඔය මම අලුත් අවුරුද්ද දවසේ උදේ තමයි මේසේ මේ හදන්න ඔය ටික ඔය අන්බොක්ස් කරන්නේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ටත් මං ගත්ත දේවල් ටික පෙන්නන්න ඕන කියලා. ඇත්තටම ළමයි හරිම ලාභයි. ඉතින් රුපියල් 500කට මං නම් දන්නේ නැහැ ඉතින් එහෙම ගන්න තියනවාද කියලා. ඔහොම ලස්සන ලුක් එකක් තියෙන ඒවා. ඉතින් ඔයගොල්ලෝ ගිහින් බලන්න. ඔයාලා කොළඹවට නම් ඉන්නේ. මම බොරැල්ල TFS එකෙන් තමයි ඔය ටික ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නා නාගන කරගෙන කීරි උතුරන වැඩේට තමයි ලෑස්ති වුණේ. ඉතින් අපි දෙන්නටම ඔය අපි දෙන්නගේ අවුට්ෆිට් එක ගැන කියන්න ඕන. ඔය සරන් දෙක අපි නෑ දයොන්ට කියන්නේ
අපේ හස්බන්ඩ්ගේ තාත්තට අයියලාට එතකොට මගේ අප්පච්චිට එහෙම කට්ටියට දෙන්න අපි සරන් ගත්තා. ඒ ගද්දින් අපි දෙන්න හිතුවා අපි දෙන්නත් සරන් දෙකක් අඳිනවා කියලා. ගොඩාක් අඩුවට අපි කොළඹ BMICH එකේ තිබ්බ මේ අවුරුදු ෆෙස්ටිවල් එකකින් තමයි ඒවා ගත්තේ. ගොඩාක් අඩුවට අපි ගත්තේ 1000කටත් අඩුවෙන්. ඉතින් අපි දෙන්නටත් සරන් දෙකක් අරගෙන එක් වගේ අඳිනවා කියලා හිතුවා. ඉතින් අපි දෙන්නගේ ගෙදර කිරි උතුරලා ඊට පස්සේ කිරි එකෙන් මට මේ දේවල් මගේ අම්මා තමයි ගෙදරදී කියලා දීලා තියෙනවා කියන්නේ මම දැකලා තියෙනවා මගේ අම්මා මෙහෙම කරනවා. ඉතින් මේ දේවල් බලාගෙන තමයි මම මේ දේවල් කරේ. කිරි උතුරලා ඒ කිරි වලින් භාගයක් අපි හදන කිරිබත් එකට දාලා ඉතුරු ටික පැංගිරි අත්තක් අරගෙන අපේ ගෙදර වටේට ඉහිනවා. ඒක මම දන්නේ මොකක්ද කියලා, අර සුබ දෙයක් කියලා කිරි වගේ දෙයක් මං හිතන්නේ එහෙම. ඉතින් අපිත් අපේ අලුත් ගෙදර මම හස්බන්ඩ්ගේ කිව්වා මේ ටික අරන් ගිහලා එන්න කියලා. එයාත් ඒ විදිහටම කරා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක අපේ අවුරුදු මේසේ පහන පත්තු කරලා ආහාර අනුභව කරන වෙලාවට ඒ දේවල් කරා. ඔය තියෙන්නේ ඒ වීඩියෝ එක තමයි අපි දෙන්නගේ පුංචි අවුරුදු මේසේ. ඔතන මේ මම කැවුම් ගෙඩි ටිකයි දොඩොල් එකයි කේකුයි ඔය පැණිවලලුයි කඩෙන් තමයි ගත්තේ. මොකද මං තාම එච්චර දේවල් හදන්න දන්නේ නැහැ ළමයි. ඉතින් අපි දෙන්නත් එක්ක ආහාර අනුභව කරලා එතකොට මං හස්බන්ඩ්ට බුලත් දීලා වැන්දා. ඒවා අපේ ගෙදර කොහොමත් කරන දේවල් මං හිතනවා මීට අමතරව මොන හරි අවුරුද්දට කරන්න ඕන දේවල් තියෙනවද කියලා මට කියාගෙන යන්න. මොකද මං දන්න දේවල් තමයි මං ඔය කරේ. ඉතින් අපි දෙන්න ගනුදෙනු කරලා ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කාලා. මොකද අපි හදපු දේවල් වල අපිට රස බලන්න බැරි වුණා. මොකද අපි ගොඩාක් රෑ වෙනකන් මේ දේවල් ටික හදාගත්තා. මොකද හදිස්සියෙමනේ අපි ප්ලෑන් කරලා තිබ්බේ නෑනේ ළමයි. ඉතින් අපි දෙන්නත් එක්ක කිරිපත් කාලා අපි දෙන්නට මෙහෙම දෙයක් තිබ්බා. මගේ හස්බන්ඩ්ගේ අම්මලා ඉන්නේ දෙනියායනේ මාතර. ඉතින් අපේ අම්මලා ඉන්නේ අනුරාධපුරේ. ඉතින් අපිට අනුරාධපුරේට කොළඹ ඉඳලා යනවා නම් ළමයි පැය 6ක් විතර යනවා. ඉතින් අපිට 12යි 6ටනේ ආහාර අනුභව ඒක තිබ්බේ. ඉතින් 12 පහ වෙලා අපිට මෙහි ඉඳලා අනුරාධපුරේ යන්න බෑ. ඉතින් අපිට දෙනියා යන එක ලේසි. පැය 3කින් වගේ අපිට යන්න පුළුවන් හයිවේ එකේ එහෙම ගිහින්. ඉතින් අපි දෙන 12යි 6ට ඒක ඉවර වෙලා ওই පේනවනේ ළමයි පාරේ වාහන නැතිම තරම් කොළඹ මාර පාළුවේ. ඉතින් අපි දෙන්නත් එක්ක දෙනියායේ ගියා.